ඉතින් මේ දිනවල කතා වෙනම මේ කියතක්නේ මේ හයි බ්‍රෑන්ඩ්සෝ මේ සැවෝරයි කියන එක. ඉතින් අපිටත් හිතුණා මේ මේක ගැන පොඩි වීඩියෝ එකක් කරන්න ඕගොල්ලොන්ට. මේක මම ඔන්ලයින් ඕඩර් එකක් තමයි දැම්මේ. මේ හයි බ්‍රෑන්ඩ්සෝ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ අතු කපන කියත. හරි? අතු කපන කියත දැන් මේක ගත්තොත් මේ මිලිමීටර් 400ක් කියලා දාලා තියෙනවා, අඟල් 16ක් කියලා තියෙනවා. හරි? මිලිමීටර් 400යි අඟල් 16යි කියලා තමයි මේක තියෙන්නේ. එතකොට ඒ සයිස් එක තියෙනවා. මම මේක චෙක් කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. කියත. හරි? ඇත්තටම දැන් සාමාන්‍යයෙන් කියතකින් කරන්න බැරි වැඩක් මේකෙන් ඇත්තටම කරන්න පුළුවන් කියලා අපි දැකලා තියෙනවා. මේ ගොඩක් දාලා තියෙනවා මේ එක සෝෂල් මීඩියා වල. මේගොල්ලන්ගේ මේ දැන් මේ කියත ගත්තොත් සාමාන්‍ය විදියට නෙමෙයි මේ හැඩතලේ තියෙන්නේ. මේ ටිකක් වෙනස් ආකාරයකට මේ අතු කපන්න පුළුවන් විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ අවසාන කෙරවලේ මේ පිහියක හැඩ ස්වරූපයක් තියෙන. ඒ කියන්නේ මේ කැපෙන අත්ත මේ විදියට හිර කරාම මෙතනිනුත් අවසාන හරිය කැපිලා යන විදියක් තමයි මේ තියෙන්න තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. හරි? ඉතින් අපි බලමු මේකෙන් මේ ඇත්තටම ওই කියන විදිහේ පහසුවක් තියෙනවද අතු කපන්න කියන එක. මට ඇත්තටම ඕගොල්ලන්ට පෙන්වන්න ඕනෙත් ඒක තමයි. අපි ඉතින් අත කපලම බලමු. ඉතින් ඇත්තටම මට මේක මේ විදිහට මිටකට හයි කරගන්නත් මේකේ පහසුකමක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ලේසි මේ මිටක් හයි කරගත්තාම ටිකක් දිගට මේ ගහක තියෙන අත්තක් උඩ මිට භාවිතා කරලා මේ යට ඉඳන්ම කපා ගන්න. නමුත් මට මේ වෙලාවේ වෙලාවක් නැති හින්දා මම මේ විදිහට මේ පොඩි උසක් තියලා තමයි ඕගොල්ලන්ට මේ අත්ත කපලා ටෙස්ටින් එක පෙන්වන්න කියලා හදන්නේ. අපි ඉතින් බලමු. හරි? මේක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගොල්ලන්ට මේ පහසු වෙන්නේ නම් මේ මිටක් හයි කරගත්තොත්. ඉතින් මම නම් මේ අර පොඩ්ඩක් පෙන්වන්න ඕන හින්දා තමයි මේ වැඩේ කරන්නේ. නිසා ඔයගොල්ලෝ මේක මිටක් හයි කරගන්න. හරි? නැත්තම් ඇත්තටම මේ අසීරු වේවි ඔයගොල්ලන්ට. කියන්නේ මේක දැන් අර සාමාන්‍ය කියතකින් ඕගොල්ලන්ට මේ අත්තක් කපද්දි හිර වෙනවා වගේ දැනෙනවනේ. මේක එහෙම එකක් දැනෙන්නේ නැහැ. ඕගොල්ලන්ට පේනවා ඇති මේ අතට මේක අදිද්දිත් කැපෙනවා, මේ අතට අදිද්දිත් කැපෙනවා. මේ අතට අදිද්දිත් කැපෙනවා, මේ අතට අදිද්දිත් කැපෙනවා. පේනවද? ඒකින්ද තමයි මේක පහසුයි කියලා කියන්නේ. ඈ දැකලා ඉතින් අත්ත ඉක්මනට පහසුවෙන් කපා ගන්න පුළුවන් වුණා. ඉතින් එහෙම එකක් තියෙනවා. ඇත්තටම මට පෙන්නන්න උනේ ඔයගොල්ලන්ට මේ ඇත්තටම මේ වැඩේ පහසුයිද කියලා. මේ හරිනේ. දැක්කද? එහෙනම් සුබ දවසක් ඔයගොල්ලන්ට. මේ අපිත් එක්ක එකතු වෙන්න අපේ නාලිකාව subscribe කරලා තවත් මේ වගේ අලුත් අත්දැකීමක් අපි අරගෙන එන්න.